සාදරයෙන් පිළිගන්නවා රියල් ලයිෆ් followers YouTube channel එකට. අද අපි බලමු මලගින්න ඔක්කොම මාළු. මුලින්ම ගත්තොත් මම අද වීඩියෝ එක දික් ගන්නෑ. මුලින්ම ගත්තොත් මේ ටැංක් එකේ මේ ටැංක් එක අඩි 2යි. මේ ටැංක් එකේ ඉන්නවා අපේ පොඩි ඇරවාන. සිල්ල ඇරවාන කෙනෙක් ඉන්නවා. සිල්ල ඇරවානයි තා ඉන්නවා. සෙනෙගල් බයිෂ. යාට මේ කොණ්ඩ ටිකක් ඇද මේ කියන්නේ කොණ්ඩ කියන්නේ මේ පැත්තෙන් පොඩි ගෙඩියක් වගේ ඇවිල්ලා තියෙනවා මම හිතන්නේ. ඒක මේ එයා ඕවර්ෆීඩ් වෙනවා වැඩි. ඒක එයා දැන් මෙයා සාමාන්‍යයෙන් පැලට් කනවා. මෙයා පැලට් කද්දි මෙයාත් පැලට් කනවා. මෙයා පැලට් කද්දි පොඩ්ඩක් වැඩිපුර තමයි මෙයා පැලට් කන්නේ. ඒකින් දැන් ඒක පොඩ්ඩක් මම අඩු කරා පැලට් දෙන එක. මේ ටැංක් එකේ උඩින් දාලා තියෙනවා මම ෆෝටෝස් පැලට්. මේක රම්ම පැලයක්. උඩ හොඳට වහලා තියෙන කවර් වල නම් හොයනවා. වීඩියෝ එකක් තියෙනවා. මේ ටැංක් එකේ විස්තර ඉවරයි. අපි ඊළඟ ටැංක් එකට යමු. මේ ටැංක් එකේ ඉන්නේ ඔයගොල්ලෝ ඊයේ පෝස්ට් මම ඊයේ ගෙනාවු මෙන්න ඉන්නවා අලුත් බාණ්ඩේ. මෙයා තමයි රෙඩ් ටේල් කැට්ෆිෂ්. මෙයා අඟල් 2ක් මේ අඟල් 3ක් විතර වගේ ඇති. මෙයා ගොඩක් පොඩි. ඒකෙන් මම පොඩි ටැංක් එකක් දාලා තින්නේ. මෙයා මං ඊයේ තමයි බයි කරේ. ඔයගලන්ට පෝස්ට් දෙන්න නම් බලයි. මගේ පෝස්ට් එක පුළුවන් නම් බලන්න. ඒක තියෙනවා ඔක්කොම. මං ඊයේ ගත්ත දේවල් ටික පුළුවන් නම් මෙයාගේ ගානත් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න හොඳේ. ඔව්. මෙයාගේ ගාන හරියටම කියපු කෙනාලකින් මං කමෙන්ට් එකක් දාගෙන යනවා. ඒක තමයි හරි උත්තරේ කියලා. පුළුවන් නම් දාගෙන යන්න හොඳේ. හරි ඊළඟ ටැංක් එකට අපි බලමු. තමයි මේක මගේ ටැංක් එකක් නෙවෙයි ඇත්තටම. මේක අපේ අල්ලිගේ අම්මගේ ටැංක් එක. මේ දෙන්න තමයි මාළුත් දාලා මම තමයි ඉතින් මේක සෙටප් එක කරගෙන යන්නේ. ඉතින් මේ හොඳ ෆිල්ටර් එකක් දාලා. මේක ඉන්නේ ගෝල්ඩ් ෆිෂ්ලා 5 දෙනෙක් ඉන්නවා. ග්ලෝටෙට් ජෝඩුවයි. ග්ලෝටෙට්‍රා ජෝඩුවක් ඉන්නවා. මෙන්න මේ මාළුව ඔයගොල්ලෝ දන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඇත්තටම දන්නේ නැහැ මාළුව කවුද කියලා. අපි කමෙන්ට් එකක් දාගෙන යන්න හොඳේ මේ මාළුව ගැන. හරි. මේ ටැංක් එකේ මෙතන හොඳ ලයිට් එකක් තියෙනවා. කලර්ෆුල් ගෝල්ඩ් ෆිෂ් නේම. හොඳයි. අපි ඊළඟ මේක දැක්වෙන්නොත් මෙතනින් එහා පැත්තේ බේස්මක දාලා ඉන්නවා අපේ ස්පොටඩ් ගා. මේ ඉන්නේ ස්පොටඩ් ගා. මෙයා ඉදන්මද බේස්මකට දාලා ඉන්නේ. මෙයා ඉතින් දැන් නැද්ද කොන්ද කඩාගත්තා. ඒකයි මෙයා දාලා ඉන්නේ මෙහෙම බේස්ම. එයාට දැන් අපි බේක් කරනවා. මෙහෙම ඉන්නේ. තව සතියක් විතර වගේ බේස්මකට දාලා තියන්න වෙයි. මෙයාගේ කොන්ද කඩාගත්ත දවස් රෙඩි සාපේක්ෂව දැන් ටිකක් හොඳයි. ඔව්. හොඳයි. බේස් එකේ වෙන කවුරුත් නැහැ මෙතන ඉන්නේ. මම අවුලක් නැහැ එහෙම. මම හොඳ වුණාම මයි වීඩියෝ එකක් ගේන්න. අපි අයිලකට යනවා. මේක ඉන්නේ මේක අඩි 3ක ටැංක් එකක්. මේක ඉන්නවා අපේ රෙඩ් අයි ඇල්බිනෝ ඔස්කා දෙන්න. හොඳට කලර්ස් තියෙනවා දෙන්නගෙම. දෙන්න හොඳට ඇක්ටිව්. අනිත් එක මේක ඉන්නවා මගේ ලුකු ඇරවානා. මෙතන ඉන්නේ පොඩි කෙනා. දෙන්නෙක් ඉන්නවා මට. මෙයා තමයි මෙයාන ලස්සනයි. මෙයා මාර ගති. කලර්ස් එහෙම තියෙනවා සුපිරියට. මාර ඇක්ටිව්. පේන්නේ නැද්ද? ඒකට මම දාලා තියෙනවා බ්‍රවුන් ගැලැක්සි සෑන්ඩ් එකයි. ඒක මුලින් දාලා තියෙනවා. ඒක නම් මම ලොකු මොඩකමක් කරේ. කළු පාට ගල් ටිකක් දාලා දෙනවා. ලුකු මෝඩකමක් කියලා. මෙතන තියෙන්නේ හැන්ගෝන් බෑග් ෆිල්ටර් එකක් මම හැදුවා. මම ෆිල්ටර් එක හදන වීඩියෝ එකක් ගේන්නම්. තව ටැංක් එකට දාන්න ඕනේ. මේක ප්ලාස්ටික් ගහ. ෆිල්ටර්ස් දෙකක් යනවා මෙතන. හොඳ ලයිට් එකක් තියෙනවා. හොඳයි එහෙනම් අපි යන් ඊළඟ ටැංක් එකට. ඒක ඉන්නේ අපේ වයිට් ස්පොට් චන්ද. එහෙම නැත්නම් ස්නේක් එක.
දැන් මිනිහා මේ වෙලාවේ හැංගිලා ඉන්නේ. උඩින් බැලුවොත් ඕගලන්ට පේයි. අන්න ඕගලන්ට නෙට් පේනවා ඉතින්. ඔය ඉන්නේ. ඒනවත් දන්නෙත් නැහැ. ඔයාට පේනවා ඇති ඕම නෙට් ගල් අස්සට වෙලා ඉන්නවා ඉතින්. මොඩෙක් වගේ ඊට පස්සේ තුවාල කරගත්තොත් ඉවරයි. ඔය ඉන්න අතර යා එළියට ආපුවම මම ෂෝට් වීඩියෝ එකක් ගේන්නම්. ඒක හොඳ බීඩ් එකක් දාලා තියෙන ඒක ස්පොන්ජ් එකක් ලයිට් එකක් තියෙනවා. එහෙනම් අපි යන් අනිත් ටැංක් එකට. යාළුවනේ මේ ටැංක් එක ගැන කිව්වොත් මේක අඩි 3 මාන ටැංක් එක. මේකින් මම දැක්ක දාලා ඔක්කොලා තුන්දෙනෙක් වර්ග තුනකින් කොපර් බ්ලැක් රයිඩර් ඇන්ඩිනෝඩෙන් මේ කාම් කෙනෙක් ඉන්නවා. එයාගේ රුපියල් මම අතට වැඩි වෙන්නේ. ඔයාලට පේනවා ඇති. ගොඩක් ලොකුයි. මේකේ ෆිල්ටර්ස් දෙකක් තියෙනවා. ටැංක් ලීටර්ස්ලා තුන්දෙනෙක් ඉන්නවා. මේ වැඩි ටැංක් ඉන්නේ. බය වෙන්න එපා ඉතින් ඔස්කන් ඉන්නේ. දන්නවනේ ඔස්කත් එක්ක මේ වගේ දේවල් තියාගන්න බෑ කියලා. ලයිට් එකක් තියෙනවා උඩට. මේ ටැංක් and active hospital තුන්දෙනෙක් ඉන්නවා. එනම් යන් ඊළඟට ටැංක් එක බලන්න. ඕනේ මාර වැඩේ මම ඊළඟ ටැංක් එක තියෙන්නේ එළියේ. මට එළියට යන්න විදියක් නැහැ. දැන් ආඩ පේනවා ඇති. හොඳටම වහිනවා. එළියට යන්න විදියක් නැහැ මට. එහෙම සැලෙන්නේ නැහැ ඉතින් අපි. ඒ ටැංක් එක මම ඔයාලට ගේන්නම් ෂෝට් වීඩියෝ එකකින්. නැත්නම් ඒ ටැංක් එක වෙනම විස්තරයක් එක්ක මම වීඩියෝ එකකින් ගේනවා. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. හොඳේ. බයි.